හායි කොහොමද ඔයාලට දිස්නිස් පයිසි මගේ YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද මං යන්නේ KFC විදියට chicken drumstick හදන්න. ඉතින් අපි බලමු කොහොමද ඒක හදාගන්නේ කියලා. ඉතින් මම මුලින්ම කරන්නේ ඉඟුරු සුදුරුම් paste එක හදාගන්න එක. මම මේ paste එක හදාගන්නේ මිරිස් කලේ අඹරලා. ඔයාලට මිරිස් ගලක් නැත්තම් බෙන්ඩර් කරලා හරි වංගෙඩිය කොටලා හරි මේ පේස්ට් එක හදාගන්න පුළුවන්. මේ ඉඟුරු සුදුරුම් පේස්ට් එක චිකන් වලට එකතු කරාම චිකන් කෑල්ල ගොඩක් රසයි. ඉතින් මේ විදියට හොඳට අඹර ගන්න ඕනි. අඹරගත්ත පේස්ට් එක මේ විදියට තමයි අන්තිමට පේන්නේ. හොඳට ඇවිල්ලා තියෙනවා. දැන් මම චිකන් ඩ්‍රම්ස්ටික් ටිකට කහකුඩු තේ හැදි කාලකුයි ගම්මිරිස් කුඩු තේ හැදි කාලකුයි මිරිස් කුඩු තේ හැන්දකුයි ඒ වගේම ලුණු තේ හැදි භාගිකුයි සීනි චුට්ටකුයි සෝයා සෝස් තේ හැන්දකුත් දාලා හොඳට කවලම් කරගන්නවා. ඊට පස්සේ මම අර හදාගත්ත ඉඟුරු සුදුරුණු පේස්ට් එකෙන් තේ හැන්දක් දාලා හොඳට මේක අතින් අනා ගන්නවා. මම මේ චිකන් ඩ්‍රම්ස්ටික් කෑලි ටික අද සීසන් වෙන්න ෆ්‍රිජ් එකේ සාමාන්‍ය කොටසේ පැයක් විතර තියාගන්නවා. දැන් පිටි මිශ්‍රණය හදාගන්න යන්නේ. ඒකට මම පාන් පිටි කෝප්ප එකකට ආල් පිටි කෝප්ප කාලක් දාගත්තා. ඒ වගේම ලුණු කුඩු තේ හැදි කාලකුයි ගම්මිරිස් කුඩු තේ හැදි කාලකුයි මිරිස් කුඩු තේ හැදි කාලකුත් දාගෙන මේ විදිහට හොඳට මිශ්‍ර කරගන්නවා. දැන් මම යන්නේ බැට් එක හදාගන්න. ඒකට අර හදාගත්ත පිටි මිශ්‍රණයෙන් කෝප්ප කාලක් විතර දාගත්තා. ඒ වගේම ඉඟුරු සුදුරුණු පේස්ට් එකෙන් තේ හැන්දකුයි බිත්තරේකුයි දාලා හොඳට මේ විදිහට කවලම් කරගන්නවා. මම මේ බැට් එක හදාගන්න අද පාවිච්චි කරන්නේ අයිස් වතුර. ඒකට හේතුව තමයි මේ චිකන් කෑලි වලට හොඳට මේ බැටර් එක එතකොට කාවැදෙනවා. ඒ වගේම හොඳ ක්‍රිස්පි ගතියකුත් එන්න ඒක හේතුවක් වෙනවා. මේ විදිහට තමයි බැටර් එක එන්න ඕනි. ඊට පස්සේ මම අර සීසන් කරගත්තු චිකන් ඩ්‍රම්ස්ටික් ටික මේ බැටර් එකේ හොඳට තවර ගන්නවා. දැන් මම පිටි මිශ්‍රණය මේක හොඳට දවට ගන්නවා. මේ විදිහට හොඳට දවට ගන්න ඕන. ඒ වගේම මතක් කරගන්න ඕනි දිස්නිස් ස්පයිසි මගේ YouTube channel එක ඔයාලා තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් මම දැන් දවටගෙන ඉවරයි chicken drumstick කෑලි ටික. ඉතින් අපි මේ drumstick ටික බැද ගන්න ඕන ගැඹුරු තෙලේ. හොඳට දෙපැත්ත පෙරලෙන ගමන් මදගින්න තමයි අපි මේක උයා ගන්න ඕනේ. මම අර කලින් පිටි මිශ්‍රණයට මිරිස් කුඩු ගම්මිරිස් කුඩු දාපු නිසා හොඳ පාටක් එනවා මේක බැදෙද්දී. අපි මදගින්න මේක උයා ගන්න ඕන නැත්නම් පේස්ට් එක කර වෙන්න බලනවා. ඉතින් මට නම් දැන් හොඳ සුවඳක් එනවා. ඒ වගේම හොඳ කිප්සි ගතියකුත් අතට දැනෙනවා. විනාඩි 10ක් විතර අපි මේ විදිහට උයා ගන්න ඕනේ. අන්තිමට මේ විදිහට තමයි අපිට KFC chicken drumstick ටික දක්වන්න ලැබෙන්නේ. ඉතින් ඇතුළත් හොඳට තැම්බිලා තියෙන්නේ. හරිම රසයි මේ drumstick එක. ඔයාලත් හදලා රස බලන්න. ගිනින් එන්න සුබ දවසක් ඔයාලට.